ලෝකේ නොවිසඳුණු අභිරහස් අතර යම් කාලවකවානුවක ලොවක් මවිත කළ මේරි සෙලෙස්ට් කතාපුවතට හිමිවන්නේ සුවිශේෂී තැනක්. මක්නිසාදයාත් 1972 වර්ෂයේ දිනක අට්ලාන්තික් සාගරයේ යාත්‍රා කරමින් තිබියදී මේ නෞකාවේ කාර්ය මණ්ඩලය සම්පූර්ණයෙන්ම අතුරුදන් වූ නමුත් නෞකාව සාමාන්‍ය තත්ත්වයෙන් අට්ලාන්තික් සාගරයේ පාවෙමින් තිබියදී හමු වුණේ මේ නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයට සිදුවේ කුමක්දයි ලෝකයට ප්‍රශ්නාර්ථයක් ඉදිරි කරමින්. 1972 වර්ෂයේ නොවැම්බර් 7 වන දින පුද්ගලයන් 10 දෙනෙකු සමගින් ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ සිට ඉතාලියේ ජිනෝවා බලා මේ නෞකාව සුපුරුදු පරිදි ගමන් ආරම්භ කළා. එම අවස්ථාවේ නෞකාවේ සිටි පුද්ගලයන් 10 දෙනා අතර නැවේ කපිතාන් බෙන්ජමින් බ්‍රීග්ස්, ඔහුගේ බිරිඳ, ඔහුගේ කුඩා දියණිය සහ නැවේ කාර්ය මණ්ඩල සමාජිකයන් 7 දෙනෙකු මේ ගමන සඳහා එක්ව තිබෙනවා. ඒ වගේම ගමන් ආරම්භ කරන අවස්ථාව වන විට මේ නැවේ ඇල්කොහොල් බැරල් 1800කට ආසන්න ප්‍රමාණයක් ඇතුළු භාණ්ඩ තිබූ බව සඳහන්ව තිබෙනවා. දෙසැම්බර් 4 වන දින ඩේග්‍රාසියා නෞකාවට මේරි සෙලෙස්ට් නෞකාව හමු වූ නමුත් මෙහිදී ඔවුන්ට විශාල ගැටලුවක් තිබුණේ මේ වන විට මේ නෞකාවේ කිසිදු මිනිසෙකු ඔවුන්ට සොයා ගැනීමට නොසිටීමයි. බැලු බැල්මට නෞකාව අතහැර දමා ඇති බව පෙනුණත් එය සම්පූර්ණයෙන්ම විනාශ වී නොතිබීම ඇත්ත වශයෙන්ම මොවුන්ට සිදුවේ කුමක්ද යන ප්‍රශ්නාර්ථය ලෝකවාසීන්ගේ සිත් තුළ ඔප්නැංවීමට සමත් වුණා. ගවේෂණ කණ්ඩායම නෞකාවට ගොඩවන අවස්ථාව වන විට නෞකාවේ ආහාර, ජලය, පුද්ගලයන්ගේ පෞද්ගලික බඩු බාහිර ආදිය සහ තවත් බොහෝ වටිනා භාණ්ඩ තිබූ අතර මේ වන විට නෞකාවටද විශාල වශයෙන් හානි සිදුව තිබුණේ නැහැ. නමුත් ප්‍රශ්නාර්ථය නම් මේ වන විට නැවේ සිටි පුද්ගලයන් 10 දෙනාම අතුරුදහන් අතර මීට අමතරව නැවේ තිබූ ජීවිතාරක්ෂක බෝට්ටුවක්ද මේ වන විට අතුරුදහන්ව තිබුණේ ගවේෂණ කණ්ඩායමට සිතීමට කාරණාවන් රැසක් ඉතිරි කරමින්. ඉතින් මේ ආකාරයට අට්ලාන්තික් සාගරයේදී අතුරුදහන් වූ මේරි සෙලෙස්ට් නෞකාවේ සිටි පුද්ගලයන් 10 දෙනා සම්බන්ධ සිදුවීම අදටත් ලෝකයේ නොවිසඳුණු අභිරහස් ගොන්නට එක්ව තිබෙනවා. ඔවුන්ට ඇත්තටම සිදුුනේ මොකක්ද යන්න කාරණාව සම්බන්ධයෙන් මේ සිදුවීම ගවේෂණය කළ ගවේෂකයන් ප්‍රධාන සිද්ධාන්ත කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. පළමු කාරණාව නම් කුණාටුවක් ගැන බිය වී ජීවිතාරක්ෂක බෝට්ටුවකට ගියා යයි කියන සිද්ධාන්තය. මේ සිද්ධාන්තය යටතේ කැප්ටන් බ්‍රිග්ස් නෞකාවේ ජල මට්ටම හෝ භාණ්ඩ තත්ත්වය ගැන බිය වී සියලු දෙනාම ජීවිතාරක්ෂක බෝට්ටුවලට යොමු කළා විය හැකියි. පසුව නෞකාව සහ ජීවිතාරක්ෂක බෝට්ටුව වෙන් වී ඔවුන් සියලු දෙනාම මුහුදේ අතුරුදහන් වුණා විය හැකියි. මේ සිදුවීම සම්බන්ධ අනෙකුත් සිද්ධාන්තවලට සාපේක්ෂව මෙය ඉතා සාධාරණ සිද්ධාන්තයක් ලෙස ප්‍රචලිතව තිබෙන බවද සඳහන් කළ යුතුයි. දෙවන කාරණාව නම් නෞකාවේ තිබූ ඇල්කොහොල් බැරල් කිහිපයක් කාන්දු වීම හේතුවෙන් ඒවා වාෂ්ප වී පිපිරීමකට ආසන්න තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් කපිතාන් ඇතුළු සියලු දෙනා නෞකාව අතහැර පලා ගියා විය හැකි වීම. තුන්වන සිද්ධාන්ත කාරණාව නම් අසාමාන්‍ය විශාල බිහිසුණු රළක් සහ කාලගුණික තත්ත්වයේ ඇති වූ භයානක වෙනස්වීමක් හේතුවෙන් කපිතාන්, බිරිඳ, දියණිය සහ කාර්ය මණ්ඩලය ජීවිතාරක්ෂක බෝට්ටුවකට ගියා විය හැකි වීම. හතරවන සිද්ධාන්තය නම් මුහුදු මංකොල්ලකරුවන්ගේ බිහිසුණු මිනිස් ප්‍රහාරයකට මොවුන් ලක් වුණා විය හැකි වීම. මේ වඩා ජනප්‍රිය සිද්ධාන්තයක් වුවත් වටිනා භාණ්ඩ සියල්ලම නෞකාවේ පැවතීම හේතුවෙන් මේ තරම් පිළිගත හැකි සිද්ධාන්තයක් නොවන බව සලකනු ලබනවා. පස්වන සිද්ධාන්ත කාරණාව නම් මේරි සෙලෙස්ට් නෞකාවේ සිටි කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා අද්භූත බලවේගයකට ලක් වුණා විය හැකි වීම. අතීත ජනප්‍රවාදවල පැවතෙන සාගරයේ ගමන් කරන බිහිසුණු හොල්මන් යාත්‍රා එහෙම නැත්නම් ගෝඩ් ෂිප් සම්බන්ධ කතාපුවත් නිසා මේ සිද්ධාන්තය වඩා ජනප්‍රිය වුවත් මේ නෞකාව අද්භූත බලවේගයකට සම්බන්ධ වූ බවට කිසිදු විශ්වාසදායක පිළිගත හැකි සාක්ෂි නොමැති බවද විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඒ ආකාරයෙන් මේ සිදුවීම අවසානයේ සිතීමට ඇති බියකරු ප්‍රශ්නාර්ථය නම් මේරි සෙලෙස්ට් නෞකාවේ කිසිදු පුද්ගලයෙකුගේ සිරුරක් හමු නොවීම හේතුවෙන් ඔවුන්ට අවසාන මොහොතේ සිදුවේ කුමක්දයි පිළිබඳව අපට නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි වීම. ඒ වගේම ඔවුන්ට නෞකාව අත්හැරීමට තරම් බියක් ඇති කළේ කුමක්ද? මේ ප්‍රශ්නයට අදටත් නිශ්චිත පිළිතුරක් සොයා ගැනීමට නොහැකිව තිබෙනවා. මේ ආකාරයට විසඳා ගැනීමට නොහැකි ප්‍රශ්නාර්ථ රැසක් ලෝකයේ හමුවේ තබමින් 1972 වර්ෂයේදී මේරි සෙලෙස්ට් නෞකාව අට්ලාන්තික් සාගරයෙන් හමු වූ අතර නෞකාවේ සිටි පුද්ගලයන් 10 දෙනාගේ අවසන් ඉරණම සම්බන්ධව නිශ්චිතව දන්නේ අට්ලාන්තික් සාගරයත් මේරි සෙලෙස්ට් නෞකාවත් පමණක්ම බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුයි. ඉතින් ඔය ආකාරයට තමයි ලෝකයේ නොවිසඳුණු අභිරහස් ගොන්නට එක්ක මේරි සෙලෙස්ට් නෞකාව සම්බන්ධ කරුණු කාරණාවන් පෙළගැස්සෙන්නේ. ඉතින් මේ වගේ ලෝකයේ හා සම්බන්ධ සුවිශේෂී කරුණු කාරණා සහිත වීඩියෝස් වගේම අරුම පුදුම දුර්ලභ වීඩියෝස් දිගටම නරඹන්න මිස්ටර් ලෝකයා YouTube channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න කියලා මතක් කරනවා. ඉතින් මේ ආකාරයට ලෝකයේ හා සම්බන්ධ කරුණු කාරණාවන් සහිත සුවිශේෂී වීඩියෝ එකකින් තවත් දවසක අපි ඉක්මනින්ම හමු වෙමු. එතෙක් ඔබට ජයග්‍රාහී දවසක්.